හලෝ යාළුවනේ ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අධිකාරිකම රජමාවත නායකි පැත්ත බලන්න. ඉතින් දැන් මාසයකටත් වඩා වැඩි මේ පාර තාම ඕපන් කරලා නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ කොහොමද නායකි ගිහලා තියෙන්නේ කියලා. අපිම බලන්න. මේ පේන ඇති මේ මෙතන මේ තියෙන පාර මේ පේන ඇති මේ සම්පූර්ණයෙන් පාර ගිහිල්ලා තියෙන්නේ. සම්පූර්ණයෙන් පාර ගිහිල්ලා තියෙන්නේ මේ පේන ඇති මේ පල්ලෙහා මේ තියෙන මහවැලි ගඟ. ඒ කියන්නේ වික්ටෝරියා වේලෙන් පස්සේ එන වතුර ටික තමයි මෙතන යන්නේ. රන්දිනිකල ජලාශයට. ඒතකොට පේන ඇති කලින් දැන් මෙතෙන් ආවට පස්සේ කලින් එහෙම ගඟ කෙලින් පෙනුන්නේ නැහැ. දැන් මේ සම්පූර්ණයෙන්ම මේ කෙලිම ගඟම අපිට පේනවා. මේ පේන ඇති මේ සම්පූර්ණයෙන් ගිහිල්ලා තියෙන්නේ. මේ එක තැනක විතරයි මේ වගේ නායක ගොඩාක් ගිහිල්ලා තියෙනවා. මේ මෙතන පේන ඇති මේ තාම ලොකු ගල් උඩ තියෙනවා. මේ අනිවාර්යෙන් දැන් ඊළඟට වැස්සක් ආපුවම අය නා යන්න ලොකු chance එකක් තියෙනවා. මේ ගල් ඔක්කොම පෑදෙලා තියෙන්නේ දැන්. දැන් නම් මේ මෙතන කිමිකල් දාලා ගල් ටික අයින් කරන වැඩ ටික වෙන ගමන් තියෙන්නේ. මේ පිස්සු ඇදෙන මෙතෙන් ආවම මේ මාර ලොකු ගල් මේවා. අය ලොකු වැස්සක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම ආපහු පාර බ්ලොක් වෙන ලොකු chance එකක් තියෙනවා. මේ අවදානමක් තියෙන පැත්තක් තමයි ඉතින්. මේ පාර තාම ඕපන් කරලා නැහැ. ඕපන් කරන්න තව සෑහෙන කාලයක් යයි. මේ මෙතනින් ගියාන් පස්සේ හම්බ වෙනවා බෙලුහුල්ලය පාලමට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. අර ඉන්දිය ආධාරයට තියෙන පාලම මේ දවස්වල හදන ගමන් තියෙන්නේ. ඉතින් තව කොච්චර දවසක් යයිද කියලා හිතා ගන්න බෑ ඉතින්. මේ පේන ඇති මේ කන්දෙත් සෑහෙන්න නාය ගිහිල්ලා තියෙනවා. මේ සෑහෙන ලස්සන පැත්තක් ඉතින්. තවත් පොඩි දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා. මෙතන මේ ඇතෙක් ඉන්නවා. මේ ගල උඩ ඉන්නේ ඇතෙක්. ඔයාලට පේනවා ඇති. ඉතින් අපි ඉන්නේ දැන් වික්ටෝරියා රක්ෂිතේ. ඉතින් මේ රක්ෂිතේ නිතරම අලි වගේම ඇතුන් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අද වෙලාව හොඳයි. අපිට ආපු වෙලාවෙම මේ ඇතෙකුත් දැක ගන්න පුළුවන් වුණා.